මේ තියෙන්නේ ළඟදී බලලා දාපු මිනිහක්. හරිද? මිනිහක මේ පොතක්වත් ගහලා නැහැ තාම. පොඩ්ඩක් බලන්න මේ ඒරියා එක බහැලා තියෙන්නේ. හරිද? අපි මේ පැත්තේ එක්කෙනෙක්ගෙන් මේක ගැන අහුවාම කිව්වේ පෙට්ටිය අරගන්නවා කියලා. හරිද? මේක වැල්ලුවට පස්සේ රැයට ඇවිල්ලා මේක පෙට්ටිය ගන්නවා. මිනිස්සු කියන කතා අපි කරන ඒවා නෙමෙයි. හොඳ මැරෙන්න හදන්න එපා. අපි පෙට්ටිය ගන්නවා කියලා. මේක ඕ නෑ. එහෙම දායක සභාවක් ඉන්නේ. මේ පෙට්ටිය අරගෙන මිනිහා ආයි දානවා. හරිද? ඒකලු මේ බහැලා තියෙන්නේ. මේ කොන් වලින් මේ බහින්නේ ඒකලු නේ. නැත්තම් මෙහෙමයි පස්. මේ සමේ පස් යනවා නේ චුට්ටක්. නේ? පස් හොව පෙට්ටිය යන්නේ. අනිත් මේ මත මේ ගුලක් තියෙන මේ මොකෙක් හරි රින්ගලා මත පෙට්ටියට වැඩේ දෙන්න. නේ? ඔව් අතුලට රින්ගලා තියෙන්නේ. මේ සතෙක්. කබරේ කරමස්ද? ඉතින් මේවයි අන්තිමට සත්තු රින්ගනවා පෙට්ටිය ඇස්සට මිනිහ කන්න. හරිද? ජීවත් වෙලා ඉන්නේ පොඩි කාලේ. ඒ පොඩි කාලෙත් මිනිස්සුත් එක්ක හොඳට ඉන්න බලන්න මෝඩ ගුරු වැඩ ගන්න නැතුව අර අපිත් එක්ක හිටි ගෝතේ. අන්න ගෝත පැටියා. ඒ වගේ වෙන්න එපා. හරිද? මේව තමයි අන්තිමට අපි උඹේ මිනිහටත් මෙහෙම ඇවිල්ලා රිවිව් එකක් දෙනවා අනිවාර්යෙන්. මම දෙනවා. ආදරෙත් තේරුණා. ජීවත් වුණත් මොනා කෑවත් උඹලට කවදා හරි මේ වගේ තැනක මැලිවිලා ඉන්න වෙනවා. ඉන්න වෙනවා. අන්න ඒක දැනගන්න. පොඩින් මතක තබා. මොකද මම තබා ගන්න